Hi guys, so I think welcome කියලා පිළිගන්නවා මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයත් ඉතින් වීඩියෝ එඩිට් කරන්න කොච්චර app හෙව්වත් ඔයාලා set වෙන app එක set උනේම නැද්ද? ඔන්න ඉතින් guys අද ඒකට විසඳුම අරන් ගිහලා තියෙනවා mobile app එක සුපිරිම මාරම option ගොඩක් තියෙන app එකක්. ඔයා දැනටමත් දන්නවා ඇති Play Store එකේ එහෙම නැත්නම් App Store එකේ VN Video Editor කියලා app එකක් තියෙනවා. මේ app එකේ මාරම option ගොඩක් තියෙනවා. අද ඉතින් ඒ app එකේ තියෙන basic හැම option එකක් ගැනම කතා කරනවා. ඉතින් වීඩියෝ එක යන කලින් මතක කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිමට අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඊට වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි guys ඉතින් මම ළඟ තියෙන්නේ Apple phone එකකින්ද මම App Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට VN Video Editor කියලා type කරගන්නවා. ඔයාලට මෙන්න විදිහට type කරගන්න පුළුවන්. ඔයාලගේ තියෙන Android phone එකේ Play Store එකේ ගිහිල්ලා type කරගන්න. type කරගත්තට පස්සේ මෙන්න මෙහෙම VN Video Editor කියලා app එකක් එනවා. ඉතින් මම දැනටමත් මේ app එක download කරගෙන තියෙන්නේ. ඉතින් මම මෙතනින් open දීලා කෙලින්ම ගියාට පස්සේ මට පෙන්නන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නන එකක් නැහැ. මොකද මම දැනටමත් මේ app එකෙන් වීඩියෝ edit කරලා තියෙන නිසා. මොකද මේ app එක ඇත්තටම මාරම හොඳයි. මාරම option ගොඩක් තියෙනවා ඉතින්. මොකද මම දැනටමත් වීඩියෝ edit කරන්නේ මේ app එකේ. මම මේ record කරන වීඩියෝ එක edit කරලා ඔයගොල්ලන්ට දාන්නෙත් මෙන්න මේ VN කියන editor app එකකින්. ඒ තරම්ම මේ app එක මාරම හොඳයි. මාරම ඔප්ෂන් ගොඩක් තියෙන ඉතින් අය කියන්න වචන නැහැ. හරි මම මෙන්න මෙතන තියෙන මේ නිල් පාට ප්ලස් අයිකන් එක ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ආයෙ ලෝඩ් වෙනවා. මෙතන තියෙනවා new project කියලා. ඔයාලට මෙන්න මේක ටච් කරගත්තට පස්සේ ඔයාගේ ගැලරි එක ඕපන් වෙනවා. ගැලරි එකෙන් ඔයාලට අවශ්‍ය ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් ඒ අවශ්‍ය ෆොටෝ එක හරි වීඩියෝ එක හරි ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට normal ෆොටෝ දෙකක් සිලෙක්ට් කරගෙන නිල් පාට ඊතලයක් තියෙනවා. මේ නිල් පාට ඊතලයේ දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ VN editor app එකේ ඉන්ටර්ෆේස් එකට ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන original කියන අයිකන් එක උඩ මම ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මෙතනින් තමයි අපේ වීඩියෝ එකේ size එක හදාගන්නේ. ඔයාට ඕන ෂෝට් වීඩියෝ එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ 9:16 ෂෝට් වීඩියෝ වෙන්න පුළුවන් TikTok එකට ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එකක් වෙන්න පුළුවන් මෙන්න මේ 9:16 කියන එකට ටච් කරගත්තාට පස්සේ ඔයාට පුළුවන් ෂෝට් වීඩියෝ හදාගන්න. ඊට පස්සේ මෙන්න මේක උඩ ටච් කරගත්තාට පස්සේ ඔයාට පුළුවන් Instagram එකට අප්ලෝඩ් කරන වීඩියෝ එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා 16:9 කියන එක. සාමාන්‍ය YouTube වල long වීඩියෝ හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ඔප්ෂන් එක තමයි. ඊට පස්සේ මෙතන උඩම තියෙන තිත් තුන ටච් කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අදාළ නේම් එක දෙන්න. මම මෙන්න මෙතන ගිහිල්ලා මගේ වීඩියෝ එකට අදාළ මම ඔයාලට දැන් මේ එඩිට් කරන වීඩියෝ එකට අදාළ ඔයාලට පෙන්වන්න ඕනේද මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ටයිප් කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ අදාළ නේම් එක ටයිප් කරගෙන එතන සේව් දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනවාද මෙතන දකුණු අත පැත්තේ උඩම තියෙන නිල් පාට අයිකන් එකක් ඊතලයක් වගේ ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් තමයි ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ. මේ ඇප් එකෙන් ඇත්තටම පුළුවන් 4K වෙනකම් වීඩියෝ එක එඩිට් කරලා සේව් කරගන්න. ඒ වගේම ෆ්‍රේම් රේට් එක 60 වෙනකම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති MB ගානක් ඔයාගේ වීඩියෝ එකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ මෙතනින්. ඔයාලට කැමති MB ගානක් දීලා ඔයාලට පුළුවන් වීඩියෝ එක සේව් කරගන්න. ඊට පස්සේ අපි කතා කරමු ටයිම් ලයින් ගැන. මෙතන උඩින්ම තියෙනවා අපි මෙතනින් තමයි ඔඩියෝ ඇඩ් කරගන්න. ඔයාලට පේන ඇති පොඩි ඔඩියෝ අයිකන් එකක් දාලා ප්ලස් මාක් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අදාළව මියුසික් ඇඩ් කරගන්න. ඉතින් මේ ඇප් එකෙන් ෆ්‍රී මියුසික් ගණනාවක්ම දීලා තියෙනවා. මේ එක මියුසික් එකේරවක්වත් කොපිරයිට් වදින්නේ නැහැ. මොකද මම මේ මියුසික් අරගෙන YouTube එකට අප්ලෝඩ් කරලා බලලා තියෙනවා කොපිරයිට් වදින්නේ නැහැ. තනිකරම කොපිරයිට් ෆ්‍රී මියුසික් තමයි මේ ඇප් එකෙන් දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා my music කියලා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාගේ ගැලරි එකේ තියෙන වීඩියෝ එකක් ඒ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක ඔයාට මෙතනින් එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒක ඔඩියෝ එකක් විදිහට අරගෙන ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මාරම ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක සමහරක් ඇප් වල එන්නේ අපි ඒක බයි කරලා ගන්න ඕන. ඉතින් මේක ෆ්‍රී දීලා තියෙනවා. ඒක මාරම වටිනවා. ඉතින් මෙතන තියෙන අනිත් ටයිම් ලයින් ගැන පැහැදිලි කරන්න යන්නේ ඒක දැක්කේ ගම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනින් උඩින්ම තියෙනවා ටෙස්ට් එකක් ඇඩ් කරගන්න ඊට පස්සේ ඉමේජ් එකක් ඇඩ් කරගන්න යටම තියෙනවා ඉතින් වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න මේක නම් ඉතින් පැහැදිලි කරන් දෙන්නේ ඔයගොල්ලන්ට දැක්ක ගමන් තේරෙනවා. හරි මම ඊට පස්සේ යනවා මෙන්න මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එකට. මෙතනින් මේගොල්ලෝ ෆ්‍රී දීලා තියෙනවා ෆිල්ටර් සෙට් එකක්. ඒගොල්ලෝම කලර් එක එඩිට් කරලා ඔයාලට ඉතින් කැමති නම් මෙතනින් කැමති ෆිල්ටර් එකක් තෝරගන්න පුළුවන්. ෆිල්ටර්ස් ගණනාවක් මේගොල්ලෝ දීලා තියෙනවා කලර් එක එඩිට් කරලා. හැබැයි ඉතින් මම නම් හැම වෙලේම මට ඕන විදිහට කලර් එක හදා ගන්නවා. ෆ්‍රී දීලා තියෙන
ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ නැතිම තරම්. හරි ඊට පස්සේ මම යනවා මෙන්න මේ zoom කියන tool එක ඇතුළට. මේ tool එක ඇතුළට ගියාට පස්සේ මාරම option set එකක් තියෙනවා. zoom in කරන option එකක් තියෙනවා. zoom out කරන option එකක් තියෙනවා. zoom left, zoom right. ඇත්තට මාරම option ගොඩක් දීලා තියෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ මේ app එකේ තියෙන basicම option ටික විතරයි. ඒ වගේම මේකේ තව ගොඩාක් hard ඔප්ෂන් තියෙනවා. ඉතින් ඒ ගැනත් වීඩියෝ එකක් ඕන ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරිද? මම හිතනවා කියලා දීපු දේවල් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ තවත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේක ඉතින් මගේ ගේන මුල්ම වීඩියෝ එක වැරදි තියෙන්න පුළුවන්. ඉතින් වැරදියට සමා වෙන්න කියලා ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එක ඉතින් වැරදි හදාගෙන අලුත් වීඩියෝ එකකින් එන්න. ඉතින් මම සුපුන් මදුසංග